ඉතින් ඔන්න අද ඇවිල්ලා ලංකාවේ බ්‍රෑන්ඩ් එක හොයාගෙන ආවා කොස්ට්කෝ එකට. මම දැන් හොයන්නේ කොයිද මේක තියෙන්නේ කියලා. මම මේ ළඟදී දැක්ක පෝස්ට් එකක් මේ ලංකාවේ කොකනට් රෝල් එකක් මේකේ තියෙනවා කියලා කොස්ට්කෝ එකේ. ඉතින් බලන්න ආවා. බලමු හොයාගන්න. ඉතින් තියෙන්නේ මේ පැත්තෙත් නෑ වගේ. බලමු කොහෙද තියෙන්නේ කියලා. ඉතින් හැමතැනම පීරනවා හොයාගන්න. ඉතින් මේ චාස් ඕගනික් කියන එක තමයි මේ හොයන්නේ. බලමු. බලමු මේ හරියට ඇවිල්ලා. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා බාණ්ඩේ. නැතිනෝ ශ්‍රී ලංකාවේ බෑන්ඩ් එක. අඩේ හෙව්වේ චාස් ඕගනික්. ඔන්න හම්බුනේ පැට්ස් ඕගනික්. ආර්සින් එක ඒක. හොයාගෙන ඇවිල්ලා හම්බුණා. හරින්නේ ශ්‍රී ලංකා. නැතිනෝ. මේඩ් ඉන් ශ්‍රී ලංකා. හරි. එකක් නෙවෙයි දෙකක් තියෙනවා ජාති. මේක ඇවිල්ලා කොකනට් රෝල් එක. දැක්කද? ප්‍රොඩක්ට් ඔෆ් ශ්‍රී ලංකා. අකෙදි ඇත්තටම ආසයි තුනක්. ඇත්තටම මේ Facebook එකේ පෝස්ට් එක දැකලා තමයි ඇත්තටම ආවේ මේ චාස් ඕගනික් එක හොයාගෙන ආවේ. ඉතින් අන්තිමට හම්බුනේ පැට්ස් ඕගනික් කියන එක තමයි හම්බුනේ. උනාට දෙකම මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඉතින් දැක්කම මගේ ආඩම්බරයි. මට නම් සන්තෝෂයි ඉන්නේ. මේ බ්‍රෑන්ඩ් එකක් වුණත් දෙකම එක වගේ ආඩම්බරයි. මේක ගන්නමයි ආයේ මම. මේක අනිව රසයි. ඉතින් මේ කොස්කෝ එකේ ශ්‍රී ලංකා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියන මට නම් පට්ටම සතුටුයි ඈ. ඉවසන්න බෑ ඉතින් රස බලන්න යන්නේ. මෙන්න කොස්කෝ එක මෙන්න තියෙනවා. කොහොමද කන්නේ? කොහොමද කන්නේ? මේක කනවද? මේ දෙකම කන්න යන්නේ දැන්. ගත්තා ඉතින් ඔන්න ලංකා බ්‍රෑන්ඩ් එක. මේඩ් ඉන් ශ්‍රී ලංකා. කොයි මූණි? එහෙනම් මේ ඕගනික් කොකනට් රෝල් එකක්. කොයි ඉක්ල දත්තක් කියන්නේ? කිව්වක් වෙනද නේ? 900යි ගාන. යෙන් 900යි. ආව්. නැතුල. නැතුල. එන්න මේවයි තමයි තියෙන්නේ මේ කොකනට් රෝල් එක. රස බලන්න නෑ. Itulah. Oh sini. Baca. Kalau rasa kian. Aja. Dapat deh. Iyo. Aja ndo. Oishi. ඔන්න ඔක්කොම කෑවේ. ඊපස්සේ කඩන්න යන්න වෙන්න මේක. ඒකත් පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. මේකත් කඩන්න යන්නේ. ඒක ඇවිල්ලා ක්‍රන්ච් එක. බලමු මේක කොහොමද කියලා. එන්න තියෙනවා. ඕන්න එක තියෙන විදිය. එන්න. ඕයි. කොහොමද? එහෙනම්. ඔන්න ගොඩක් කට්ටියගේ කැමැත්ත තමයි මෙන්න මේ ඕගනික් කොකනට් රෝල් එක. ඔන්න මේ දෙකෙන් කෑවා දෙකම රසයෙන් මෙන්න මේක රහයි.
N900. ඔන්න ඒ විදිහම ආවේ හොයාගෙන ආවේ නෝවාලත් ගිහලා කන්න. නම් ජයවා. එහෙනම් අපි ගියා